ඉතින් යාළුවනේ අද කියලා දෙන්න හදන්නේ මාළුවෙක්ව කොහොමද හීලෑ කරගන්නේ නැත්නම් හුරු කරගන්නේ අතට. හරිද? දැන් බල්ලෝ පූසෝ හැම ගත්තාම අපිට හුරු කරගන්න ලේසි. මොකද ඒගොල්ලෝ ගොඩ ඉන්නේ. දැන් මේගොල්ලෝ හැම නෙමෙයිනේ. මේගොල්ලෝ ඉන්නේ වතුරේ. ඉතින් මේගොල්ලන්ට ටිකක් හුරු කරන්න අමාරුයි. හරිද? දැන් මේ පණ තියෙන මාළුවෙක් මේ අතර අරන් ඉන්නේ. හරිද? ඉතින් මේ මාළුවා හරි හීලෑයි. මම මේ මාළුවා හීලෑ කරා. මට හීලෑ කරන්න සාමාන්‍යයෙන් අවුරුද්දක් විතර වගේ කාලයක් ගියා මට හීලෑ කරන්න. හරිද? දැන් බලන්න මේ මාළුවා මේ ඔය වැඩි ප්‍රචණ්ඩ නෑ. හරි සාමකාමීව. ඔන්න ඔය මාළුවා පොඩි දවස්වල ඉඳන් පොඩි කාලේ ඉඳන් මාළුවාගේ ඔය නලල තියෙනවනේ. නලල. අන්නේ නලල උඩ අත ගන්න. ඔයා දන්නවා පූසෙක්ගේ වුණත් බල්ලෙක්ගේ වුණත් ඔළුව උඩ අත ගාද්දි ඌ හරියට නැට්ටවනවා හීලා වෙනවා. අන් ඒ වගේ තමයි. මුන්ට ඒක හරි සනීපයි. හරිද? ලොකුම කාලේ මෝරපු එකෙක්ගේ මේ අත ගන්න යන්න එපා. අතත් එක කාලතයි. ඉතින් ඒකින්ද පොඩි කාලේ ඉඳන් ස්ටෙප් 1 ස්ටෙප් හිමීට එහෙම කරන්න ඕනේ. හැබැයි තව ප්‍රශ්නයක් තියෙනවා. දවස ගානේ හැමදාම අත ගන්න එහෙම නයි යන්න එපා. මාළුව මැරෙයි ටිකක් දවස් යද්දී ඈ. ඉතින් ඒකින්ද අත ගන්න ඕනේ සතියකට එක සැරයක්. නැත්තම් ටැංකිය අස් කරද්දී. ඒ වගේ චුට්ටක් අතට අරගෙන පොඩ්ඩක් දැන් මම මේ වතුර අඩු ප්‍රමාණයක් දාලා මේ බාල්දියට මාළුවව දාලා චුට්ටක් අත ගන්නවා. හරිද? ටිකක් දවස් මෙහෙම කරාම يعني මාස දෙකක් විතර කරද්දී මූ ටික ටික හීලා වෙනවා. එතකොට මූ දන්නවා මෙයාගෙන් කරදරයක් නැහැ. මෙයා මේ ආදරේට තමයි අත ගන්න කියලා දන්නවා. හරිද? ඉතින් ඒකින්ද ඒ විදිහට මේ කරන්න. ඊට පස්සේ ඔය අතට කෑම තියෙන්නේ කෑම දෙන්නත් හුරු කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ අතේ තියලා කවන්න. ඒකත් අර මේ දැන් කලබල වුණොත් කරන්න බෑ. ඔන්න බලන්න දැන් මගේ කානන් දැන් හොඳට හීලයි. ඔය මගේ කෙනා හීලයි. ඒ හින්දා අවුලක් නැහැ. ඉතින් ඔයගොල්ලොත් මේ ස්ටෙප් එක කරලා බලන්න. හැබැයි මේ හුංගෝ එහෙමනම් මේ හීලා කරන්න යන්න එපා. ඔය අයින මාළු එහෙම හීලා කරන්න යන්න එපා. අත නැතුව තමයි එන්න වෙන්නේ. හරිද? ඉතින් උත්සාහ කරලා බලන්න. මේ කලබල කරන්න එපා. කලබල කරොත් එහෙම මාළුවා මේ හොම්බ ගිහිල්ලා ඇන ගන්නවා මේ වටේ තියෙන මේ ඔය බීදුරු ඒ වගේ උවේ ඇන ගන්නවා. බීට්ටි. ඒකින්ද කලබල කරන්න එපා. කලබල කරන්නේ නැතුව ෂේප් එකේ හීලා කරන්න.